වතුර නටන කල් කකුලුවා දියහැලියේ සෙල්ලම් කරනවා. කකුලුවා අරගෙන වතුරට දාලා රත් කරනවා. පන පිටින්. වතුර ටික රත් වෙනකල් ශානියම වතුර ටිකක් එක්ක හොඳ ටැංකියක් හම්බුණා කියලා කකුලුවා නටනවා. හැබැයි වතුර ටික රත් වෙනකල්. මැරෙනකල් මේ සෙල්ලම් ඔක්කොම මැරිච්ච ගමන් විපාක දෙනවා. මොන වාහනේ ගියත් මොන ගෙදර හිටියත් මොන සැප වින්දත් කරලා තියෙනවා නම් ප්‍රාණඝාතය ඒකේ විපාක එනවා. සොරකම කළා තියෙනවා නම් විපාක එනවා. වැරදි කාමසේවනය කළා තියෙනවා නම් විපාක එනවා. පින්තුණි කාමසේවනයේට ඇබ්බැහි වෙලා ඒවම පතපතා ඉඳලා නිරේත් ගිහිල්ලා මනුස්ස ලෝකේ ආවට පස්සේ ඒ ගෑනු කෙනයි පිරිමි කෙනයි එකට ඇලිලා උපදිනවනේ. ඒ අයගේම තොරතුරු තියෙන වෙබ්සයිට් එකක් තියෙනවා. මට ඒක නම මතක නැහැ. YouTube channel එකක්. එහෙමම උපදිනවා. අර වල් වැඩ කරන්නේ යම් විදිහකටද ඒ විදිහටම උපදිනවා. ඒ ශරීර දෙක වෙන් කරන්න බෑ. දැක්ක ගමම තේරෙනවා සංසාරේ කරපු දේ කියලා. කාට කියන්නද නෑ කියන්නද බොරු කියන්නද මේ එකට ඇලිලා ඉපදිලා. මිනිස්සු එහෙමත් ඉපදෙනවා. සංසාරේ කරපු කර්ම. වැරදියට නඩු විසඳපු අය මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකෙ ඉපදිලා අණ්ඩකෝෂේ කලයක් විතර තියෙන කරේ තියාගෙන යන පෙරේතයෝ ඉන්නවා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ කර්ම ගෙවලා පින්වත්නි මනුස්ස ලෝකෙත් ඒ විදිහටම උපදිනවානේ. ඒ මිනිස්සුන්ගේ විස්තර තියෙන තැන්වල තියෙන මේ වීඩියෝස් දාලා තියෙනවා. අණ්ඩකෝෂේ පොළවේ ගෑවෙනවා මහ විශාල කලයක් වගේ මිනිස්සු. උස්සගෙන යනවා ශරීරේ. ඊට පස්සේ එයත් කසාද බැඳලා. ඊට කලයක් තරම් අණ්ඩකෝෂයක් ලෝකෙටම පේන්න බිම වැද්දි යන පිරිමියෙක් කසාද බඳින්න තරම් අර ස්ත්‍රියටත් ඒ කර්මෙ තිබ්බා. එකට කරපු කර්ම. තව එක්කෙනෙක්ගේ මූණ මෙහෙම එල්ලිලා මස් වැදිලි. මෙහෙම අත් දෙකෙන් උස්සගෙන ගිහිල්ලා ඒ මූණ මේස උඩ තියලා මස් අයින් කරලා කට පාදගෙන තමයි කෑම දාන්නේ. මෙහෙම මිනිස්සුත් ඉන්නවා. මනුස්ස ලෝකේ කරපු කර්ම. එක මිනිස්සෙක් ඉපදෙලි ඉන්නවා සම්පූර්ණ මූණෙම කට විතරයි. මූණෙම කට විතරයි. කට විතරයි. ඇස් දෙක චූටිට දෙපැත්තෙන් තියෙනවා. කතා කරන්න පුළුවන්. එයාගෙන් අහනවා ඔයා කවුරු ඔයාගේ ඉදිරි බලාපොරොත්තුව මොකද්ද? මට හොඳ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඕන. මට තව ගෑණියෙක් ඕන කියලා එයා කියන්නේ. කාමයෙන් කරපු කර්ම විපාක දෙද්දී තවත් කාමයේම පතනවා. මෙහිම අය ඉන්නවා. තව මේ ඇඟෙන් උඩ අය විතරක් කකුල් නැතුව උපදිනවා. අතපය නැතුව උපදිනවා. තව ඉපදිලා ඉන්නවා හැම දවසට සාමාන්‍ය මිනිසෙකුට වඩා 3 ගුණයක් හැම එනවා. ඒ නිසා උදේට නාවලා හැම අයින් කරන්න ඕන. හවසට නාවලා හැම අයින් කරන්න ඕන. කවුරු හරි උත්තමේකට කට තියෙන පළිට කියන්නේ නැති හැම ගහනවා කියලාවත්. උදේටත් දැන් හැම ගහනවා හවසටත් හැම ගහනවා. රතු මස් කුට්ටියක් වගේ මිනිස්සු